ඔන්න යාළුවෝ හැමෝටම අලුත් දෙයක් කියලා දෙන්න මං ආවා. සමහර කට්ටිය දන්නවා ඇති. හැබැයි දන්නේ නැති කට්ටියත් ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම ඔයගොල්ලොන්ට කියලා දෙන්න හදන්නේ. දැන් මම මේ තියෙන අලුතෙන් CRT TV බෝඩ් එකක්. ඉතින් මේ බෝඩ් එක මේකට තියෙනකොට ගොඩක් කට්ටියට ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. තිරේ අඩුයි. ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මෙන්න මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ප්‍රීසෙට් එකක් තියෙනවා. මෙන්න මේ ප්‍රීසෙට් එකෙන් අපිට මේකේ තිරේ යම්කිසි ප්‍රමාණයක් හදා ගන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට පෙන්නන්න. බෝඩ් එක තිබ්බ ගමන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ මුළු හතරේ ඔයගොල්ලෝ දැක්කනේ මුළු ටිකෙන් අඩුයි රවුම් වෙලා වගේ තිරේ රවුම් වෙලා වගේ තියෙන්නේ. ඉතින් දැන් මේකේ vertical පැත්තත් අඩුයි. horizontal පැත්තෙන් ඔයගොල්ලෝ බලන්න. horizontal පැත්තෙන් බලන්න horizontal තිරේ දෙපැත්තෙන් අඩුයි මේ රවුම් වෙලා තියෙන තිරේ. තිරේ මෙන්න මේ වගේ රවුම් වෙලා තියෙනවා. නේ? මුළු හතරම රවුම් වෙලා තියෙන. ඉතින් තිරේ අඩුයි. ඉතින් තිරේ අඩු වුණාම ගොඩක් කට්ටිය කරන්නේ මේ යෝක් කොයිල් එක මාරු කරනවා. ඉතින් යෝක් එක මාරු කරලත් හදා ගන්න පුළුවන්. හැබැයි ඊට කලින් අපි කරන්න ඕනේ මේ බෝඩ් එකේ තියෙනවා ප්‍රීසෙට් එකක්. අන්නේ ප්‍රීසෙට් එක කරකවලා අපිට හදා ගන්න පුළුවන් මෙන්න මේ මෙන්න මෙතන ඔයගොල්ලන්ට මම ඔය පෙන්නපු අන්න ඔය මුළු රවුම් වෙලා තියෙන ප්‍රශ්නේ මුළු වලින් තිරේ අඩු ප්‍රමාණය හදා ගන්න පුළුවන්. ඒක ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් මේ ප්‍රීසෙට් එක. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේකේ vertical section එක ගාව මෙන්න මේ හරියේ ප්‍රීසෙට් එකක් තියෙනවා. අන්න ඔය ප්‍රීසෙට් එක ඇඩ්ජස්ට් කරලා අපිට හදා ගන්න පුළුවන් මේකේ තිරේ. මම ඔයගොල්ලන්ට ඒක ඇඩ්ජස්ට් කරන ගමන් පෙන්නන්නම්. තිරේ පෙන්නන්නම්. මේ ඔයගොල්ලෝ බලන්නකො තිරේ අඩු වෙනවා දැන් ඒක අඩු වෙන පැත්ත නෙමෙයි අපි වැඩි වෙන පැත්තට කරකවන්න ඕන. ඔන්න ඔය විදිහට කරකවලා තිරේ මං යම්කිසි ප්‍රමාණයක් එක ප්‍රීසෙට් එකක් කරකවලා හදාගත්තා. ඉතින් තව ප්‍රීසෙට් එකක් තියෙනවා. ඒ ප්‍රීසෙට් එක අපි කරකවලා බලාගමු තිරේ අර මුළු ටික හදා ගන්න පුළුවන්ද කියලා. දැන් ඔයගොල්ලෝ දැක්කනේ තිරේ බලන්නකො අර මුළු වල තිබ්බ ප්‍රශ්නේ තියෙනවද කියලා. මුළු රවුම් වෙලා තිබ්බ ප්‍රශ්නේ දැන් නැහැ. හැබැයි දැන් මේකේ තව ප්‍රශ්නයක් තියෙනවා. තිරේ උඩ අතටයි පල්ලහැටයි. ඒ කියන්නේ vertical පැත්තට අඩුපාඩුවක් තියෙනවා. දැන් horizontal පැත්තේ තිරේ අපි හදාගෙන ඉවරයි. හරි. දැන් ඔයගොල්ලන්ට මම ඒකත් කියලා දෙන්නම්. horizontal පැත්තට තිබුණ තිරේ අපි මේ ප්‍රීසෙට් දෙකෙන් හදාගත්තා. මෙන්න මේ ප්‍රීසෙට් වලින් අපිට horizontal ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. හැබැයි දැන් මේකේ තව තියෙනවානේ තිරේ අඩුපාඩුවක් vertical පැත්තේ. අන්න ඒ vertical පැත්තේ තිරේ හදා ගන්න ඕනේ අපිට රිමෝට් එක පාවිච්චි කරන්න වෙනවා. ඉතින් රිමෝට් එක පාවිච්චි කරලා ෆැක්ටරි වලට ගිහිල්ලා අපිට මේ ෆැක්ටරි පාවිච්චි කරලා අපිට පුළුවන් vertical පැත්තට තිරේ රිමෝට් එකෙන් ඇද ගන්න. ඉතින් එහෙම වුණාට පස්සේ මේක යෝක් කොයිල් එක මාරු කරන්න ඕනේ නැහැ. ඉතින් එකපාරම යෝක් කොයිල් එකට යන්න කලින් ඔයගොල්ලන්ට පුළුවන් මේ දෙක කරලා බලන්න. ඒ දෙක කරලා හරියන්නේ නැතුනොත් තමයි අපි මෙන්න මේ යෝක් කොයිල් එක මාරු කරන්නේ. ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මම දැන් මේකේ සෙන්සර් එක සම්බන්ධ කරගත්තා. මේ තියෙන සෙන්සර් එක. ඉතින් මෙන්න රිමෝට් එක. ඉතින් මේක බෝඩ් එකක් තියපු එකක් නේ තියෙන්නේ. ඉතින් දැන් බෝඩ් එකක් තියන්නේ අපි මේ හදන්නේ. හැබැයි ඉතින් මේකේ මේ ෆැක්ටරි ඔන් කරගන්න ඔයගොල්ලන්ට පෙන්නන්නම් මම ඔන් කරගන්න ආකාරය. හැබැයි හැම රිමෝට් එකකම මෙහෙම නෑ. මේ බෝඩ් එකක් තියෙන රිමෝට් එකේ විතරයි. මෙන්න මෙතන බලන්න මෙන්න මෙතන මම මෙන්න මේ හරිය දිනවනේ චූටි ඩොට් එකක් වගේ. මෙන්න මේ හරිය. මෙන්න මේ ටූල් එක මම තියාගෙන මෙන්න මේ චූටි ඩොට් එකෙන් තමයි මෙහෙම ප්‍රෙස් කරලා තමයි මේ වගේ පොඩි ටූල් එකක් පාවිච්චි කරන්න ඕන එකට. හරි ඉතින් ඔන්න ඔය විදිහට අපිට පුළුවන් තිරේ අවශ්‍ය ප්‍රමාණයට ඇද ගන්න. ඉතින් මේ රිමෝට් එකේ වොලියුම් අප් ඩවුන් එකෙන් තමයි අඩු වැඩි කරගන්නේ. ඉතින් ෆැක්ටරි ඔන් කරගෙන vertical පැත්ත හරියට තෝරගෙන අපිට පුළුවන් ඒක අඩු වැඩි කරගන්න. ඉතින් ඕක තමයි අද මට ඔයගොල්ලන්ට කියලා දෙන්න උවමනා වුණේ. මොනවා හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදිහට යොමු කරන්න. ඉතින් හැමෝටම ජය වේවා. අලුත් වීඩියෝ එකකින් නැවත අපි හමු වෙමු.